ඔබ ලෝකයේ දකින්නට කැමති වෙනස ඔබ බවට පත්වන්න. අපි බොහෝ විට අප අවට ලෝකය විමසා බලන අතර අප අවට ලෝකයේ පවතින දේවල් වෙනස් වෙන්න කියලා නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා. අපට සාර්ථක වෙන්න හැම වෙලාවෙම සාධාරණ අවස්ථා උදා වෙනකන් බලන් ඉන්නවා. දුක, වේදනාව, වංචා සහගත අවස්ථා සහ අයුක්තිය අඩි ලෝකයක් අපි හැම වෙලේම බලාපොරොත්තු වෙනවා. ඒ වුණත් ඒක සිතූ පැතූ පමණින්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ අපි අපෙන් ආරම්භ කරන්න ඕන. ලෝකයේ බොහෝ ජීවිත වෙනස් කිරීම වලට පාදක වූ මහත්මා ගාන්ධිගේ කියමන ලෝකයේ ඔබ දැකීමට කැමති වෙනස ඔබ බවට පත්වෙන්න යන සුප්‍රසිද්ධ උපුටා දැක්වීම ජීවිත පරිවර්තනය ආරම්භ වන්නේ ඇතුළතින් බව ප්‍රබල මතක් කිරීමක්. අදට වඩා හොඳ ලෝකයක් හෙට දවසේ අපට දැකීමට අවශ්‍ය නම් අප අන් අය තුළ දැකීමට බලාපොරොත්තු වන වටිනාකම් සහ ක්‍රියාවන් අප විසින් ආරම්භ කරන්න ඕන. අපගේ ජීවිතය වෙනස් කිරීමට බලපාන කුඩා හෝ විශාල වෙනසක් සිදු කිරීම සඳහා අපට වගකීම ගන්න පුළුවන් කොහොමද? ආදර්ශයෙන්ම නායකත්වයේ විදහා දැක්වීම. මිනිසුන්ගේ ජීවිත වෙනස් කිරීමට වචනවලට වඩා අපගේ ක්‍රියාවන් බලපානවා. ඔබට කරුණාව අවශ්‍ය නම් ඔබ කරුණාවන්ත වන්න. ඔබට අවංකකම අවශ්‍ය නම් අවංක වන්න. ඔබට ධනාත්මක බව අවශ්‍ය නම් එය අන් අය අතර පතුරවන්න. ඒ කරන්නේ කොහොමද? සමාජ මාධ්‍යවල නිෂේධනාත්මක බව ගැන පැමිණිලි කරනවා වෙනුවට අන් අයගේ ජීවිතවලට ආදර්ශයක් සැපිය හැකි උසස් දෙයක් පළ කරන්න. අන් අය විවේචනය කරනවා වෙනුවට ඔබ අන් අයගෙන් ඇගීම් ලැබිය යුතු කෙනෙක් බවට පත්වන්න. වෙන කෙනෙක් පළමු පියවර ගන්නක් දෙක් බලා සිටීම වෙනුවට ඔබ නායකත්වයේ පිරිනැමිය යුතු තැනැත්තා බවට පත්වන්න. අපි අපේ වටිනාකම් අනුව ජීවත් වන විට අපි අන් අයටද එසේ කිරීමට පෙළඹවීමක් ඇති කරනවා. එම නිසා ඔබ ලෝකයේ දකින්නට කැමති වෙනස ඔබ බවට පත්වන්න.